අද වීඩියෝ එකක් කරන්න හිතුවා මේ කට්ටිය කියලා දෙන්නේ නැති රහස් ගැන මැනික් වල. ඉතින් මේ කට්ටිය කියලා දෙන්නේ නැති රහස් මෙහෙම තියනවාද? සමහර දේවල් ඇත්තටම තියෙනවා. කට්ටිය කියලා දෙන්නේ නැති දේවල් මැනික් මේ බිස්නස් එකේ තියෙනවා. ඉතින් ඒක තමයි මෙහෙම වෙලා තියෙන අර ඉස්සර ඉඳලම තාත්තගෙන් පුතාට එහෙම මේ දැනුම පාස් වෙච්ච විදිහට නෙමෙයි මේ බිස්නස් එක ඉවෝල් වෙලා තියෙන්නේ මේ ඊට කලින් පරම්පරාව ඔක්කොම බැලුවාම. ඉතින් එහෙම එකක මේ තාම ඔය කල්චර් එක ඇත්තටම ලොකුවට වෙනස් කරන්න මං හිතන්නේ අපේ ලංකාවේ බැරි වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් කට්ටිය තාමත් එක්තරා දේවල් හංගගෙන කාටවත් එහෙම කියන්නේ නැතුව තියෙන මේකක් තියෙනවා. ඉතින් මේ ශේෂ්ත්‍රයක තියෙනවා. ඉතින් මම හැබැයි මේක ගැන කතා කරොත් මේ ගොඩක් මගේ වීඩියෝ බලන කට්ටිය නම් දන්නවා මම නම් දන්න දේවල් කොහොමත් කියලා දෙනවා. ඒක තමයි මගේ අදහස. මේ මොකද දන්න දේ කියලා දෙන එකෙන් ඔයාලගේ තියෙන කම්පිටිෂන් එකක් හෝ ඒකට නිකන් තරඟකාරීත්වයක් ඇති වෙනවා වැඩි වෙනවා එහෙම කියන එකක් මගේ මතයත් අනුව නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ මම ඕකට ගන්න ලොජික් එක මේකයි. දැන් ඔය අපි නිකන් උදාහරණයක් විදිහට කියමුකෝ කට්ටයන් පොලිෂ් කරන තැන් ගැන කියලා දෙන්නේ නැතුව. එහෙම නැත්නම් ගල් පුච්චන තැනක් ගැන හරියට පුච්චන මේකක් ගැන කියලා දෙන්නේ නැතිව හිටිය කියලා. දැන් ඔන්න කෙනෙක් වාගෙන් ඇහුවාම මේ ගලක් ලස්සනට වාගේ කට් කරලා තියෙනවා. මේ ගල කට් කරේ කොහෙද? ඉතින් වා කියලා කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැති වුණාම ඔයාලට තියෙන ඉම්පැක්ට් එක මොකක්ද ඒකෙන්? දැන් කියන්නේ නැතුව ඉඳලා ඔයාලට මොකක්ද ඒකෙන් තියෙන බෙනිෆිට් එක? මගේ නම් ඔක තර්කය ඔන්න ඕක තමයි. ඉතින් මේ බෙනිෆිට් එක කොච්චර ප්‍රමාණයක් ඔයාලට ඉම්පැක්ට් වෙනවද? අපි හිතමු ඒක ඔයාලගේ බිස්නස් එකට කොයිතරම් දුරට බලපානවද? කිව්වේ නැති එකකින්. ඔන්න එක්කෙනෙක්ට දෙන්නෙක්ට තුන් දෙනෙක්ට අපි හිතමු හරි 10 දෙනෙක් කියන්නකො 10 දෙනෙක්ටවා කියන්නේ නැහැ. ගලක් හදාගන්න කියන්නේ නැහැ. කට් කරපු දන කියන්නේ නැහැ. ඉතින් 10 දෙනෙක්ගෙන් තියෙන බිස්නස් එකක් විතරයි ඔයාලට මේ මුළු මාකට් එකේම නැති වෙන්නේ. ඒ කියන්නේ එහෙම ඉඩක් තියෙන්නේ. නැති වෙනවා කියලා නෙමෙයි නැති වෙන්නේ ඉඩක් තියෙන්නේ. ඉතින් ලොකු මේ ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ලොකු මාකට් එකක 10 දෙනෙක්ගෙන් ඔයාලගේ බිස්නස් එකට කරන්න පුළුවන් ඉම්පැක්ට් එක කොයිතරම්ද කියලා ඔයාලා දැන් කල්පනා කරන්න ඕනේ. ඒක මේ බොරු මේ දශම ගානක්වත් නැති ප්‍රමාණයක් තමයි ඇත්තටම තියෙන්නේ. එහෙම තමයි මේ ඇත්තටම පර්සන්ටේජ් එකක් විදිහට ගත්තාම කොහොමයි සුළු ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයෙන් ඇත්තටම ඔයාලගේ බිස්නස් එක නිකන් අඩු වෙනවා නම් හෝ වැටෙනවා නම් කියලා හිතනවා නම් ඒ කියන්නේ ඔයාලා ඒ කරන විදිහේ ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ බිස්නස් එක. ඒකෙන්ද එහෙම හිතන එක මම නම් කියන්නේ එහෙම හිතන්න එපා. මිනිස්සුන්ට දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න. නොදන්න දේවල් නිකන් දන්න විදිහට කියන එක නෙවෙයි මම කියන්නේ. නොදන්න දෙයක් තියෙනවා නම් ඒව දන්නේ නැහැ කියලා ඒ දන්න දේ කියලා දෙන්න පුළුවන් මේක කරන්න. එතකොට මේ ඔයාලට මේකේ තැනකට යන්න පුළුවන් මේක. මොකද කෙනෙක්ට උදව් කරනවා කියන එක කොහොමත් අර දෙයක් කරාම මේක අනිත් පැත්තට ඔයාලට කොහෙන් හරි ලැබෙනවනේ. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් ලෝක ස්වභාවය. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔයාලගේ මාකට් වල මේ කොයි විදිහට වැඩ කෙරුණත් ඔය ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක ධර්මතාවයක් විදිහට තියෙන එකක් නේ ලෝකේ. කෙනෙක්ට හොදක් කරොත් අපිටත් ඒක හොදක් අනිත් පැත්තට හම්බ වෙයි. ඒකින්ද මේ දැනුම බෙදා දීම දැනුම ෂෙයා කරගන්න එක ගැන දෙපාරක් හිතන්නේ නැතුව ඒ ටික ලෝභ නැතුව දෙන්න. ඒක තමයි මේ ශ්‍රේෂ්ඨයේ ඉදිරියේ ගමන තීරණය වෙන්නේ. මොකද දැන් ඔය මං කිව්වා වගේ ඒ කාලේ දැන් මේ අවුරුදු 20කට 25කට විතර කලින් කාලේ නම් ඕවා ටිකක් වෙනස් මේකක් තිබුණා. මොකද එතකොට මේ ලෝකේ මේ මාකට් එකත්
එහෙම ලොකුවට එක්ස්ප්ලෝර් වෙලා තිබුණේ නැහැ. ඉතින් අර අපි කියනවානේ ගෝලීකරණය වෙලා තිබුණේ නැහැ. ඒ වගේ තියෙනවානේ. ඉතින් දැන් එහෙම නෙවෙයි. දැන් සෝෂල් මීඩියා එක තියෙනවා. ඔයාලට මාකට් ඇවනියුස් සෑහෙන ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඔය නිකන් රහස් තියාගෙන හංගගෙන ඉන්න එකේ මට නම් කිසිම මේ ලොජික් එකක් තේරෙන්නේ නැහැ. රයිට්? ඒක තමයි ඇත්තම කතාව. ඉතින් මේ ඒක ඔළුවේ තියාගෙන අලුතෙන් එන කෙනෙක්ට දෙයක් දැනුමක් දීලා අත දීලා එයාලත් එක්ක බිස්නස් එකක් කරලා මං හිතන්නේ එකට දිනනම නම් තමයි දැන් මේ කාලේ අපි ඉන්න මේ 21 වෙනි සියවසේ තියෙන කාලේ බිස්නස් එකක රඳා පැවතීම තීරණය වෙන්නේ මං නම් හිතන්නේ ඔන්න ඔය වගේ මේකක් හින්දා තමයි. එහෙම නැත්තම් මොකද ඕනම කෙනෙක් දැන් ඔයා හංගගෙන තියනවා නම් දෙයක් ඒක කියනවනේ කෙනෙක් වුණත් අප්පු අරු කියලා දෙන්නේ නැහැ. මෙහෙම ඔවා කියන්නේ නැහැ. කවදාවත් උගෙන් අහලා වැඩක් නැහැ. ඒ වගේ දේවල් කියනවා. ඉතින් ඒකින්ද ඒ දේවල් දන්න දෙයක් තියෙනවා නම් තමුන් ඒක තව කෙනෙක් එක්ක බෙදා හදාගෙන එකට ඉදිරියට ගමනක් යන්න ඔය ඔක්කොටම ප්‍රාර්ථනා කරනවා මම. ඉතින් හොඳ බිස්නස් එකක් කරලා ජීවිතේ ජය ගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මේ වීඩියෝ එක ඉවර කරනවා. බොහොම ස්තුතියි. මොන හරි අදහසක් තියෙනවා නම් ඔයාලට ඒක කමෙන්ට් එකේ දාන්න.